හෙලෝ ළමයි ඔන්න කිව්වත් වගේ මම දැන් ඉන්නේ මිෂරේප් ඩවුන් ටවුන් වල. දැන් මම ට්‍රෑම් එකේ පොඩි රවුමක් කියන්න හදන්නේ. ට්‍රෑම් එක එනවා. අපි බලමු මේ රවුමක් ගිහිල්ලා. මිෂරේප් වයිබ්ස්. බලන්න ළමයි හරි ලස්සනයි. හැමදේම අර ආකර්ෂණීය පිරුමක් ගතියක් දැනෙනවා නේද මේක දකිද්දි. හරි ඇතුළට යන්න එහෙනම්. ඕකේ කෙනෙක් කෙනෙකුත් එනවා. ඒ කියන්නේ අපේ කන්ඩක්ටර් වගේ ඒකෙත් ඉන්නවා එක්කෙනෙක්. හැබැයි මේවල් ළමයි සල්ලි ගන්නෙ නැහැ. සතයක්වත් අය කරන්නේ නැහැ කාගෙන්වත්. බලමු මෙතනින් වාඩි වෙලා. පොඩි අවුව ගතියකුත් තියෙනවා. මේ ජර්නල් ළමයි මට මුකුත් එළිය පේන්නේ නැහැ. නෙට් එකක් වගේ මොකක් හරි දාලා තියෙනවා. මම යනවා ඒක නිසා වෙන ෂීට් එකකට. හරි. දැන් බලන්න. හරිම ලස්සනයි නේද ළමයි? ඔක්කොම මේ මිෂරේප් කියන ළමයි ඇත්තටම ගොඩක් එක්ස්පෙන්සිව් දේවල් තමයි තියෙන්නේ. අපාර්ට්මන්ට් එකක් ගත්තත් අනිත් සිටිස් වලට වඩා ගණන් වැඩි. කොෆි එකක් බිව්වත් ඒක ගාණ වැඩි. මේක ගොඩක්ම ලක්ෂරි විදිහට තමයි මේ මිෂරේප් සිටි එක තියෙන්නේ. ඔක්කොම තියෙන හැම දෙයක්ම ගණන් වැඩි. එන්නේ ගොඩක්ම හොඳට හයි ක්ලාස් වල කට්ටිය. කොහොම වුණත් මේ වගේ ෆ්‍රී ට්‍රෑම් එකක් දීලා තිනවා මිනිස්සුන්ට ඇවිත් රවුමක් ඇවිත් බලන්න. එහෙම. මේ ඔක්කොම ළමයි තියෙන වටේම හොටෙල්ස්, රෙස්ටොරන්ට්, කොෆි ෂොප් ඒ වගේ දේවල් තමයි වටේම තියෙන්නේ. ඉතින් මම දැන් දිගටම යනවා. හරි නිස්කලංක ළමයි මේ පාරේ වාහන වලටත් යන්න පුළුවන්. සමහර වෙලාවට මේ ට්‍රේන් එක පස්සෙන් වාහනත් එනවා. ඒ කියන්නේ මේකෙත් හෝල් පොඩි හෝල් තියෙනවා. ඒ වගේ නවත්තලා මිනිස්සු නගිනවා මේකට. මේ රේල් පාරේම තමයි මේ වාහනත් එනවා. ට්‍රෑම් එක යන පාරෙන් වාහනත් එනවා. හරි ලස්සනයි. බලන්න. හරිම ලස්සනයි. හොඳට පිරිසිදුට පිළිවෙලට මේ රටවල් හදලා තියෙනවා ළමයි. හරි ළමයි එහෙනම් මම next stop එකෙන් වහිනවා. ඔක්කොම තියෙන restaurant high class.